අපි අදත් ආවා මේ හොරිවිල ගමට. හොරිවිල වෙදගෙදරට ආවා මේ අපි පහුගිය කාලෙම හොරිවිල වෙද මහත්තයාගේ විශ්මිත වෙදකම පිළිබඳව ඔබව දැනුවත් කළා. ඉතින් අදත් ආවා මේ තරුණ කණ්ඩායම් වලට විශේෂ පණිවිඩයක් දෙන්න. මේ රටේ බොනෝන රෝග නිසා බොහෝ දෙනෙක් මහා විනාශයට පත් වෙනකොට ජීවිත අහිමි වෙනකොට මිල මුදල් අගහිඟ කරගන්නකොට ජීවිත පවා අහිමි වීමේ බරපතල ප්‍රශ්නයක් තියෙන යුගයක්. නිසා මේ තරුණ පරම්පරාවට විශේෂයෙන්ම අවුරුදු 18 35 40 පහළ අයට අලුතෙන් වැළඳී තියෙන බෝනෝන රෝග මොනවද? ඊට විසඳුම මොකක්ද? ඇත්තටම සුව කරගන්න පුළුවන්ද? ඇත්තටම මේක කොහොමද තමන්ගේ සිරුරට වැළඳෙන්නේ? ඔබත් සමහර විට දන්නේම නැතුව මේ කියන බොනෝ රෝගයකට ගොදුරු වෙලා ලක් වෙලා ඇති. අපි කතා කරලා බලමු වෙද මහත්තයත් එක්ක මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. වෙද මහත්තයා ඉන්නවද? වෙද මහත්තයා ඉන්නවද? වැඩි හරියක් බෝ නොවන රෝග ගැන කතා කරන්න යන්නේ. අද විශාල වශයෙන් බෝ නොවන රෝග තියෙනවා. එකක් තමයි මේ කොඳු අමාරු. ඉතින් කොඳු අමාරු ඒකට බටහිර වෙදකමේ කොඳු අමාරු කියනවා. බටහිර වෙදකමේකට ස්ලිප් ඩිස්ක් කියනවා, සයිටිකා කියනවා. ඊළඟ තමයි මේ කොන්ද ඇදවීම, ස්කෝලියසස්. ඊළඟ තියෙනවා මේ උරිස් උස්සන්න බෑ. මේ පෝසන් සෝල්ඩර්ස් කියන එක උරිස් උස්සන්න බෑ, කොණ්ඩේ පීරා ගන්න බෑ, ලයිට් එක ස්විච් එකක් දා ගන්න බෑ. ඒ වගේ පෝසන් සෝල්ඩර්ස් තියෙනවා. ඊළඟ තියෙනවා ස්පොන්ඩිලෝසස් කියලා එකක්. ඒක අපේ කශේරුකාවේ කැල්සියම් තැන්පත් වීම. ඊළඟ මේ උකුල්ලට දිරනවා. උකුල්ලට මේ O අකුරේ තියෙන එක C අකුරේ හැටියට දිරලා යනවා. ඊළඟ මේ දනිස් සමාරු වෙනවා. දනිස් සමාරු ඔස්ටියෝ ආතරයිටිස් කියනවා. දනිස් යට ගෙවෙනවා. ඒ වගේ තියෙනවා. ඒ තියෙනවා මේ කාන්තාවන් යනට උදේට ඇවිදින්න බෑ. විලුඹුරේ දෙනවා. ඒ වගේ ලෙඩ ගොඩාක් තියෙනවා. අද අපේ මේ සමාජයේ. ඉතින් මේ මට හරි කියන්න කනගාටුයි. ගොඩාක් දුරට මේ ලෙඩ රෝග වලින් එන්නේ අපේ මේ තරුණ පරම්පරාව. අවුරුදු 45ත් මේ 15ත් අතර තරුණ පරම්පරාවට තමයි ගොඩාක් දුරට මේ කොඳු අමාරු තියෙන්නේ, දනිස් අමාරු තියෙන්නේ. ඒ වගේම තමයි මේ දැන් ගොඩාක් දුරට මේ මధుමේහය කියන එකත් ගොඩාක් දුරට තියෙනවා. කියන්නේ මේ ඊයේ වැඩියාව මේ මధుමේහය කියන එකත් ගොඩාක් දුරට තියෙනවා. ඊළඟ තියෙනවා මේ අම්ලය කියන එක. අම්ලය කියන්නේ ගෑස්ට්‍රික් කියන එක. ඒකත් දැන් හරියට තියෙනවා. ඒ හේතුව තමයි දැන් ඉන්න තරුණ පරම්පරාවට වෙලාවට කැම ටිකක් කන්න නැහැ. ඒවා යන්නේ නැහැ. අද ඔක්කොම මේ අර ආර්ථිකෙත් එක්ක ඉගුණුමත් එක්ක ගොඩාක් දුරට මේ ගියපු ඉඳලා ඒ වගේ නිසා කැම පාලනේ නැති ඉඳලා ඒ වගේ මේ ගෑස්ට්‍රික් කියන එක තියෙනවා. ඊළඟ ගොඩාක් දුරට තියෙනවා මේ අධිරුධිර පීඩනය, ප්‍රෙෂර් එක කියන එකක් දැන් තියෙනවා. ඊළඟ දැන් ළමයි ඉපදෙනකොට කොණ්ඩේ පැහෙනවා. ළමයා ඉපදෙනකොට දිය වැඩියාව. ළමයා ඉපදෙනකොට ප්‍රෙෂර්. ළමයා ඉපදෙනකොට දැන් මේ හැම රැලි ඇවිලා. දැන් තරුණ ළමයිගේ දැන් ගොඩාක් දුරට තියෙනවා මේ හැම රැලි වැටිලා තියෙනවා. ඊළඟ කොණ්ඩේ යනවා. කොණ්ඩේ පැහෙනවා. ඊළඟ දැන් ගොඩාක් දුරට තරුණ පරම්පරාවට කියන්නේ ලෙඩ නැති ලෙඩක් නැහැ. පුදුම දැන් ගෙදර අපි තරුණයෝ 4 දෙනෙක් ගෙදර හිටියා කියමුකෝ. කාන්තා හෝ පිරිමි හෝ ඒ අඩුම ගානේ එක්කෙනෙකුට හරිය මං කියපු ලෙඩක් තියෙන එක්ක කොඳු අමාරු, නැත්තම් දිය වැඩියාව, නැත්තම් උරිස් උස්සන්න බෑ, නැත්තම් දනිස් අමාරු, ඊළඟ මේ උකුල්ලට දිරන එක. ඒ වගේ එක ලෙඩක් හරි තියෙනවා. ඊළඟ තමයි දැන් මේ අපේ ගෑනු ළමයි වුණාම මේ ඇඟ උණු කොල්ලා යනවා. ඒ ඇඟ උණු කොල්ලා යන එකත් ගොඩාක් දුරට දැන් තියෙනවා. වැඩි වියටපත් වෙලා මාසෙයි දෙකයි ඇඟ උණු කොල්ලා යනවා.
ඒ වගේ ලෙඩ ගොඩාක් තියෙනවා. ඊට පස්සේ මේ මේස සැදුනාම මාස් සුද්ධිය හදුනාම ගොඩාක් දුරට වැඩිපුර යනවා දැන් ඉන්න ගෙහල් ළමයිට. ඒ වගේ ගොඩාක් දුරට මේ ශරීරය ඇතුලේ බෝ නොවන රෝග තමයි දැන් ගොඩාක් දුරට තියෙන්නේ. ඒ වගේම තමයි හිතමත් දැන් මේ බරපතල ප්‍රශ්නය තරුණයන්ට මොන වගේ ප්‍රතිකාර ටිකක්ද ඔබතුමාගේ ළඟින් ලබා දෙන්න පුළුවන් මේ රෝගවලට? ඔව් රෝගවලට ප්‍රතිකාර තියෙනවා. අපි ගාව ප්‍රතිකාර තියෙනවා. දනිස කොඳු අමාරු වලද උරුස් ඉස්සන්න බැරිද උකුල්ලට දිරණේ වලද මේ කැල්සියම් තැම්පත් වීමටද හැම දෙයකටම බෙහෙත් තියෙනවා ප්‍රතිකාර තියෙනවා. මේ කාංචන මහත්තයා මේවා ලෙඩ කොහොමද එන්නේ කියන එක තමයි මේක හොයාගන්න ඕනේ. ලෙඩ මේ තරුණ පරම්පරාවට කොච්චර දැන් ලෙඩ හැදෙනවද? මම දැන් ලෙඩු 100ක් බැලුවොත් ඒකෙන් 75ක් කාන්තාවෝ. ඒකිනුත් මේ තරුණ පරම්පරාව තමයි මේ 50කට විතර ඉන්නේ. ඒක ඉතින් පුදුම වසංගතයක් වෙලා තියෙන දැන් මේ තරුණ පරම්පරාවට මේ කොඳු අමාරු. එකක් තමයි මහත්තයා මගේ කියමෙටද මේ කොරෝනා බෙහෙත වැස්ලින් එක. කොරෝනා බෙහෙතෙන් පස්සේ තමයි අපේ තරුණ පරාව ඔක්කොම අඩපණ කරේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ තරමට මේ කොරෝනා බෙහෙතෙන් පස්සේ තමයි ගොඩාක් දුරට අපේ මේ තරුණයෝ ගොඩාක් දුරට මේ ජවය අඩු වෙලා ගොඩාක් දුරට ලෙඩ හැදෙන්නේ මේ කොරෝනා බෙහෙතෙන් පස්සේ කියලා මම ගොඩාක් දුරට මම හිතනවා. ඔව්. ඒ වගේ තමයි විතමත් දැන් ඔය තරුණයන්ට ඇත්තටම තරුණ ජවය නැද්ද? දැන් ගොඩාක් දුරට ඇත්තටම තරුණ ජවයේ නැහැ දැන් ළමයිට. ඒ එකක් හේතුව තමයි මහත්තයා කැම රටාවක් හරියට නැහැ. ඊළඟ දැන් තරුණ පරම්පරාවට කිසිම විවේකයක් නැහැ. නිදි මරනවා අර ගොඩාක් දුරට දැන් තියෙන්නේ අර මේ ඉගුණුම උනත් අර රැල්ලට යන ඉගුණුම නේ තියෙන්නේ අධ්‍යාපනය යන්නේ තියෙන්නේ. ඉතින් ඒ වගේ දැන් ළමාවිය මම එදා ඔය ඉස්සෙල්ලා කියලා තියෙනවා දැන් තරුණ ජවයට ළමාවියක් නැහැ මහත්තයා. ළමාවියක් නැහැ. හත් ලෝකේ අවුරුදු 18ක් ළමාවිය තියෙන මිනිස්සයටනේ. ඒ ළමාවිය දැන් නැහැ. කැම රටාව නැහැ. කැම හරියට පෝෂණ කැම වේලක් නැහැ. ඒ හින්දා ගොඩාක් දුරට මේ ලෙඩ අඩුයි. කියන්නේ පෝෂණ කැම ගන්නෙ නැහැ. අපේ ශරීරයට ඕනෑ කරන කැම ටික ගන්නෙ නැහැ. අපි දැන් තරුණ පරම්පරාව. ඒකයි මම කියන්නේ මේ ජවයේ අඩු. ඔව්. ඔව් ඊළඟ ඉතින් මානසික දැන් ඇත්තට මානසික රෝගිනුත් ගොඩක් ඉන්නවා අපේ මේ තරුණ පරම්පරාව. ඔව්. ඒක එයාලට දන්නේ නැහැ. එයාලා දන්නේ නැහැ. එයාලා දන්නේ නැහැ. ඒවට ඉතින් අපිට පේනවා මේක මානසික රෝග කියලා. ඔව්. තරුණ පරම්පරාවට ගොඩාක් දුර මානසික රෝගයක් තියෙනවා. මේක රටක් හැටියට බරපතල ප්‍රශ්නයක්. ඔව් රටක් හැටියට ඉතින් බරපතල ප්‍රශ්නයක්. ඉතින් මේක ඉතින් හැමෝම මේ වග කියනවා. ගොඩාක් දුරට ඉතින් මම කියන්නේ මේ දෙමව්පියෝ වගේ කියන්න ඕනේ. දෙමව්පියෝ ළමයි ගැන බලන්න ඕනේ. හොයන්න ඕනේ. කිසිම දෙයක් නැහැ නේ දෙමව්පියෝන්ගේ. දෙමව්පියෝගේ තියෙන ළමයා කොහේ හරි කමන්නේ උසස් තැනකට යවන්න ඉගෙන ගන්න තමයි දෙමව්පියන්ට තියෙන්නේ. ළමයාට ජීවත් වීම ගැන කිසිම මේ තැකීමක් නැහැ දෙමව්පියෝ. ඈ? නිරෝගීකම හොයන්නේ. නිරෝගීකම හොයන්නේ නැහැ. ළමයිට උගන්වන එක විතරයි ඕනන්නේ අම්මලා තාත්තලාට. ගොඩාක් දුරට අපේ අම්මලාට තමයි තියෙන්නේ. අම්මලාට මම කියන්නේ ඉස්සෙල්ලා ළමයිට නිරෝගීභාවය දෙන්න. නිරෝගීභාවය දෙනකොට ඉබේම ළමයා ඉගෙන ගන්නවා. නිරෝගීකම ඕන බුද්ධිය මත වෙන්න. ඔබ නිරෝගීකම ඕන බුද්ධිය මත වෙන්න. නැතු වෙන්න බෑනේ ඉතින්. නිරෝගීකම නැතුව කොහොමද බුද්ධියක් එන්නේ මහත්තයෝ? ඔව්. දැන් විශේෂයෙන්ම මේ වෙද මහත්තයා ළඟට එන තරුණ කණ්ඩායම් මොන රෝග කියාගෙන දෙන්නේ? ගොඩාක් දුරට එන්නේ මේ තරුණ කණ්ඩායම් එන්නේ මේ කොඳු අමාරු. කොඳු අමාරු තමයි ගොඩාක් දුරට එන්නේ. ඉතින් මට ඉතින් කොඳු අමාරු සුව කරන්න පොඩි කාලයක් ඕනේ. ඉක්මනට කරන්න බෑ. සමහර කට්ටිය එනවා සමහර කට්ටිය වාට නතරලා මේ ඉන්නවා ඊළඟ ඉතින් දවස් දෙකක් තුනක් හොඳ වෙලා හොඳ වෙන්නේ නැහැ කියලා මටත් නොකියම යනවා. එහෙම බෑ. මට මං කියන ගාන ඕනේ. ඒ කියන ගාන ඇතුළේ මං අනිවාර්යයෙන්ම සනීප කරලා දෙනවා. ඒ කියන ගාන කිව්වේ කියන දින මාස ගාන දින ගාන ඉතින් ඕනේ මම මේ අහවල් මට මෙච්චරක් ඕනේ කියලා කියන ඒ කාලය ඇතුළේ මම අනිවාර්යෙන් සුව කරලා දෙනවා. හැබැයි කියන විදිහට පිළිපදින්න. කියලා පිළිපදින්න ඕනේ. සමහර කට්ටියම නේ ඉතින් මේ මෙතන ඉන්නකොට ඉතින් සමහර කට්ටිය කියනවා මේ සති දෙකක් හිටියා හොඳ වුණේ කියලා. ඉතින් මේ මටත් නොකියම යන කට්ටියක් ඉන්නවා මෙතන අතර වෙලා. සති දෙක ඉන්නවා විතරයි. පිළිපදින්නෙත් නැහැ මොනවත් නැහැ. කොයි වෙලාවෙත් මම ගියත් හොඳ නැහැ කියපුවාම ඉතින් නැහැ කිව්වොත් හැමදාම නැහැනේ. ඉතින් මට ඕන කර මම මාස ගාන කියන දින ගාන කියනවා. ඒ දින ගාන ඇතුළත සනිපුන් නැත්තම් මම වා කියනවා. ඔව්. එතකොට මේ දැන් විශේෂයෙන්ම අලුත් බඳින කාන්තාවන් නැත්නම් තරුණ යුවල් ජෝඩු ඉක්මනටම විවාහ ජීවිතයෙන් සමුදෙනවා දික්කසාද වෙනවා. ඒකත් මේ රෝග වලට බලපානවද? අනිවාර්යයෙන් මේ රෝග වලට බලපානවා. දැන් සමහර වෙලාවට මේ කසාද බැඳලා මාසයයි දෙකයි සමහරවිට එක්කෝ මේ පිරිමි කෙනාට කොන්දේ අමාරු නැත්තම් ගෑනු කෙනාට කොන්දේ අමාරු නැත්තම් දනිස් අමාරු නැත්තම් උකුල්ලට අමාරු ඒවා වෙනකොට දෙන්න ඉතින් මානසික අතින් වැටෙනවා. වැටුණාට පස්සේ ගොඩාක් දුරට දික් කසාද වෙනවා. ඊළඟ දැන් ඉන්න තරුණ ජවය වලට ගොඩාක් දුරට මහත්තයා මට කියන්නත් ඕනේ දැන් ඉන්න තරුණ පරම්පරාවට මහත්තයා ආදරේ විතරයි තියෙන්නේ රාගේ නැහැ.
එන්න ඒක තමයි දැන් ගොඩාක් දුරට යන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඕවා බලන්න මට මේ හිතන විදිහට මේ කැමරාටයිම තමයි අපි හදා ගන්න ඕනේ. ඊළඟ තාක්ෂණය අපිට ඕනේ. තාක්ෂණය ඕනට වැඩි යන්න එපා. ඒ වගේනොත් අපිට ඉතින් මේ අපේ ශරීරයේ මස් නහර වලට ඒවත් ඉතින් වදිනවා. තාක්ෂණය කියනත් එච්චර අපිට හොඳ නැහැ. තාක්ෂණය තියෙන්නේ මේ කියන ඇත්තම තාක්ෂණය තියෙන්නේ හොඳ නැති වැඩවලට ගොඩක් තියෙන්නේ. හොඳ වැඩවල තාක්ෂණය අඩුයිනේ මහත්තයා. ඇයි දික්කසාද වෙන්න බලපානවා කිව්වේ මේ ලෙඩ රෝගේ? දැන් අපි දැන් කසාද බැඳලා කොන්දේ අමාරු වුණාම ඉතින් එයා කොන්දේ අමාරු එක්කෝ අපේ මේ කාන්තාවට කොන්දේ අමාරු කියපුවාම ඉතින් එයා ඉතින් දික්කස අනිවාර්යයෙන්ම දික්කසාද වෙනවනේ මහත්තයා. ඉතින් මට ඉතුරු හරි කියන්න ඕනේ නැහැ නේද? ළමයි කදා ගන්න බෑ. දෙන්නට ආදරයක් කරන්න නැහැ. අරයට කිසිම හැඟීමක් එන්නේ නැහැ තරුණයට. ඒ වගේනකොට ඉතින් ගොඩාක් දුරට මේ දික්කසාද වෙනවා අපේ තරුණ පරම්පරාව. ඒකට වාක්‍ය යොතු නැහැ. ඔව්. ඒ වාක්‍ය යොතු නැහැ. ඉතින් ඒ අය ඉතින් පව් ඉතින් ජීවිත කියන එක. ගොඩාක් දුරට එහෙම මේ මම දැනුවත්ම එහෙම දික්කසාද වෙච්ච ගොඩාක් තරුණයෝ ඉන්නවා මේ ලෙඩ හින්දා. මේ වෙනකොට සිත් වේදනාවෙන් ඇති ලක්ෂ ගාණක් ජෝඩු. එයාට මොකද කියන්න තියෙන්නේ? මම කියන්න තියෙන්නේ ඉතින් ඒ වගේ දික්කසාද වෙන්නේ නැතුව ලෙඩේ හඳුනාගෙන මහත්යට හෝ නෝන මහත්යට හෝ ඒ ලෙඩේ තියෙනවා නම් දෙන්නට අඳුරාගෙන දික්කසාද වෙන්නේ නැතුව ජීවත් වෙන්න කියන එක තමයි මම කියන්නේ. මේක આવොත් ඒක ඔව් අනිවාර්යයෙන්ම ලෙඩේ කොඳු අමාරු, දනිස් අමාරු, කුල්ලට දිරන ඒවා, උරස් මේ උස්සන්න බැරි ඒවා ඕන දෙයක් මම කරලා දෙන්නම්. මේක ඉතින් අනිවාර්යයෙන්ම සුව කරලා දෙනවා. අවසාන වශයෙන් ඇතැම්මයි කමෙන්ට් දානවා අපේ YouTube channel එකේ මම ඔතෙන්ට ගියා. හරි ගියේ නෑ. ඔය විදිහම වෙද මහත්තයා නෙවෙයි. අර ඉන්නේ තමයි විදිහම වෙද මහත්තයා. එතකොට හොරිවිල එක්කිනා නියම හොරිවිල නෙවෙයි මේ ඉන්නේ. ඒක නිසා අහුවෙන්න එපා. මෙන්න මේ වගේ කීප දෙනෙක් මේ විවිධකාරය හැබැයි බොහෝ දෙනෙක් ඉතාමත් හොඳයි බුදු සරණයි දෙවි පිහිටයි අපිට හොඳ වුණා මේ වගේ විශාල ගුණ. හැබැයි මේ කීප දෙනෙක් මොකද එකපාරට මේ වගේ දේවල් දාන්නේ? මහත්තයා බුදුහාඳුරටත් හිටියානේ. බුදුහාඳුරටත් හිටියා තරහකාරයෝ. ඉතින් අපිටත් ඉන්නවා. ඔය ගොඩාක් දුරට දාන්නේ මහත්තයා. ඉතින් අර හොර වෙද්දු. හොර වෙද මහතුරු තමයි දාන්නේ. දැන් හොරවිල මහත්තයා ලෙඩුන්ට වඩා ඉන්නේ වෙද්දුනේ. දැන් මම ඊයේ පෙරත් වැඩසටහන කිව්වේ අපේ තාත්තා වෙතකම් කරලා නැහැ ළමයිනේ හදලා ඉන්නේ. මේ 90 පිරිච්ච එකත් අපේ තාත්තගේ පුතෙක්. හරි තාත්තා 88 නැමුනේ. අපේ තාත්තගේ පුතෙක්. මහත්තයා ඒව ගණන් ගන්න එපා මහත්තයා. ඒ මහත්තයා මිනිසුන්ට අපේ වැඩසටහන මගේ වැඩසටහන යනකොට බලා ඉන්න බෑ. ඒ තරහට තමයි මහත්තයා කමිට් දාන්නේ මේ ඔක්කොම දාන්නේ. ඒ ඔක්කොම මහත්තයා මම තරහට දාන්නේ ඔක්කොම හොර වෙද මහතුරු තමයි ඔය කමිට් දාන්නේ. ඒ වගේම වෙද මහත්තයා හමු වීමට හැකි ස්ථාන සහ දිනයන් ටිකත් අපිට කොහොමද සඳහන් කළේ? මම බදාදට නුවර එනවා. නුවර යට නුවර වීදියේ ආයුර්වේද සංස්ථාවට එනවා. ඊළඟ බියගමට යනවා. සෙනසුරාදාට බියගම මම මේ කලාපේ පාරේ ඉන්නේ වඩුවේගම කියන හරිය. සෙනසුරාදාට එහි යනවා. අනිත් දවස් 4 සෙනසුරාදා ඉරිදා බදාදා නැතුව අනිත් දවස් 4 මේ හොරිවිල මහ ගෙදර ප්‍රතිකාර කරනවා. හොරිවිලාව හඳ බෝඩ් ගොඩක් තියෙනවා. ඔව් හොරිවිලාව වහන් දිගටම අර තේ කඩ වගේ බෝඩ් ගොඩක් තියෙනවා. එනකොට හොරිවිල ස්ටේෂන් එක පැනලා ඉස්සරහට එන්න හෙළවෙද ගෙදර ශාන්ත වෙද මහත්තයා. ඔව් හොරිවිල වෙද මහත්තයා කිව්වම තමයි දන්නේ. ඔව් හොරිවිල ශාන්ත වෙද මහත්තයා කිව්වම දන්නවා. ගොඩාක් දුරට ඉන්න බෝඩ් හොරිවිල ස්ටේෂන් එක පහු කරලා ඉස්සරහට එන්න. හොරිවිල හොරුන්ට නම් අහු වෙන්න එපා. වැඳලා කියන්න. ඔව්. අපි එනකොටම මුලින්ම කිව්වා දොරකොඩ ළඟින් ඔයාලට තරුණයන්ට යම්කිසි දැනුමක් දෙන්න තමයි සූදානම් වෙන්නේ කියලා. ඉතින් ඔන්න වයස අවුරුදු 15 ඉඳලා 35 40 වෙනකන් ඔයාලට තියෙන ලෙඩ ටික, රෝග ටික, ඔක්කොම ටික අපි දැන් හඳුනගත්තා. ඔයාලට තියෙන්නේ බෙහෙත් ටික ගන්න, ප්‍රතිකාර ගන්න, ඔබ නිරෝගිමත් පුද්ගලෙක් බවට පත් වෙලා ඉන්න. මේකේ අවාසනාවන්ත සිද්ධි රැසක් අපිට උකහා ගන්න පුළුවන් වුණා වෙද මහත්තයාගෙන්. අපි හිතන් හිටියේ මේ රෝග වලින් සිද්ධ වෙන්නේ ඔබට අපි මුලින් කිව්වේ ආර්ථික හානියක් වෙනවා, ජීවිත හානියක් වෙනවා මෙහෙම කියලා. අවසානයේදී තරුණ යුවල් ජෝඩු දික්කසාද වීමේ බරපතල ප්‍රශ්නයටත් මේ බෝනෝන රෝග අතපෝලා කියන එක විශේෂ හෙළිදරව්වක්. මේක රජයේත් අවධානය යොමු කළ යුතුයි. දේශීය සහ සෞඛ්‍ය වෛද්‍ය ඇමතිතුමාගේත් අවධානය යොමු විය යුතුයි. මොකද දිනෙන් දින උසාවි වලට ගිහිල්ලා දික්කසාද වෙන තරුණ යුවලවල් දවසින් දවස වැඩි වෙනවා. හැබැයි ඒකට බොහෝ දිනෙක විවිධ හේතු තමයි ඉදිරිපත් කරන්නේ. හැබැයි ඒ හේතු යට සැඟවුණු හේතුවකුත් තියෙනවා. ඔබේ නිදියහන සුවබර නැත්තම්,
ඔබේ ජීවිතයේ සුවබර නැත්තම් ඔබ අසනීප නම් හැම වෙලාවෙම කෙඳිරි ගන්නවා නම් ඒ අසනීපට ප්‍රතිකාර නැත්තම් බිරිඳ අසනීප නම් සැමිය අසනීප නම් තරුණ ජවය ඔබට නැත්තම් පෞල් ජීවිත අවුල් වෙන්න තවත් බලපානවා. හැබැයි අපි ආරාධනා කරනවා මේක වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු විශේෂයෙන්ම සෞඛ්‍ය කණ්ඩායම් මේක ගම්මාන ගානේ රට පුරා ගිහිල්ලා සමීක්ෂණයක් කළ යුතු කතාවක්. එහෙම කළොත් තමයි හෙට රට සුවපත් වෙන්නේ.